දකුණට දාලා මීටර් 50ක් කියව ගමන් ආයෙ වමට දාන්න තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ දාන්න තියෙනවා දකුණට ආපහු දාලා ආයෙ වමටත් යන්න තියෙනවා. ඔය එක හිතන්න ඕනේ නැහැ, බලාගෙන යන්න ඕනේ නැහැ. මං කියනවානේ, කන තියනවානේ, අහගෙන යන්න. ඔන්න දැන් තව ටිකකින් වමට දාන්න තියෙනවා. මං ලං වෙලා කියන්නම්. ඔමයක්. බලමුකෝ කොහොමද දැන් මේ අපි යනවද නැද්ද, හරවනවද නැද්ද, වර්ධිනවද නැද්ද කියලා බලාගමුකෝ. මෙච්චර දවසක් කිව්වේ දැන් මට කියන්න බෑ, මැප් කියවන්න බෑ, මම හරියට කියන්නේ මම කලින් කියනවා, මම පරක්කු වෙලා කියනවා, වන් වේ වල දාන්න කියනවා. ඕවනේ කීයක් දේවල් නම් කරන්න තියනවනේ දෙයනේ. මේ ගෑණි කුරාම ගෙදරක වාහනේ ගියක් කොතනද ගිහිල්ලා නවත්තන්නේ, එතන ගිහිල්ලා මොනවද කරන්නේ, උයන්නේ කොයි වෙලාවටද, ගෙදර ඇවිල්ලා ළමයිට කන්න දෙන්නේ කොයි වෙලාවද, කීයක් ගෑනු හිතන්න ඕනද? ඒව හිතන්නේ මේ ගෑණිට පොඩ්ඩක් වැරදුනා මැප් එක කියනකොට මේ දකුණට දැම්මේ නෑ, වමට දැම්මේ නෑ. ඒක තමයි කියන්නේ. ඉස්සරහා වටලවුමක් තියෙන්නේ. ඔතනින් කපලා ගන්න ඕනේ. ආයේ හෙට මෙහෙට කපන්න බෑ. කෙලින් යන්න ඕනේ ඊට පස්සේ. හරිද? හරවන්න. ඔතනින්. දානවා ඔය මෙහෙට වටලවුම පේන්නේ නැද්ද? මම මෙච්චර කියනවා, මෙච්චර පේන්න දිනවා වටලවුම කියලා. ඔතනින් අන්න හරි. අන්න හරවලා ගන්න. අන්න හරි. නොම මේ යන්න ඕනේ. දැන් ළඟයි ලොකේෂන් එකට. හරිද? තව මීටර් 200කින් තමයි ලොකේෂන් එක තියෙන්නේ. ඔහොම කෙලින්ම යන්න. හිමීට යන්න ළඟයි ලොකේෂන් එක. දැන් තමුසෙට තේරෙනව නේද? අපි රිලැක්ස් වෙලා හරියට ફોකස් එකේ වැඩක් කරනකොට අපිට ඒ වැඩේ හරියට කරගන්න පුළුවන් කියලා. දැන් ළඟයි. හොඳටම ළඟයි දැන්. කෙලින්ම යන්න. අන්න හරිය. අන්න හරි. දැන් ආව ලොකේෂන්. තේරෙනවද? තාක්කේදව හරි. තම ඇත්තටම පොඩ්ඩක් දැන් දිනුන වෙලානේ.